Welcome to my YouTube channel. ඔන්න උදේම අපි කතරගම යන්න පිටත් වුණා. ඉතින් යන අතරතුරට මග නතර කළා අපි උදේ කෑමත් අරගත්තා. දැන් ඉතින් අපි ආයේ ගමන පටන් අරගෙන උඩවලෙන් අපි ආයේ නැවැත්තුවා. හරිම ලස්සන වීව් එකක්. අපි උඩවලෙන් නාලා අපි නවතින තැනට ගියා. එතනට යනකොට වීඩියෝස් නම් ගන්න බැරි වුණා. මහන්සියටම නිින්ද ගිහිල්ලා. ඉතින් රැට කාලා හැම අපි කට්ටියම පොඩ්ඩක් විනෝද වුණා. ඉතින් ඒ සතුට චුට්ට වෙලාවක් තමයි තිබුණේ. ඔන්න බලන්නකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔය විදියට අන්තිම වෙනකම්ම තරඟ ගියා. ඔන්න ඉතින් බලන්න මොකද වෙන්නේ කියලා. පුටුවත් කඩාගෙනම දබක් ගාලා වැටුණා. ඊළඟ දවසේ උදේම ලෑස්ති වෙලා ඔන්න දැන් අපි යන්නේ කිරිවෙහෙර වඳින්න. ඉතින් හිතට පුදුමාකාර සැනසීමක් තමයි දැනෙන්නේ. ඔන්න දැන් කිරිවෙහෙර පුදුමම වන්දනාමාන කරගන්නයි අපි යන්නේ. ඉතින් ඊට පස්සේ අපි ගියේ කතරගම දේවාලය වන්දනාමාන කරගන්න. කතරගම දේවාලය වැඳගෙන අපි එහෙම්ම ගියා සෙල්ල කතරගම. ඉතින් ඔය තියෙන්නේ අපි ලක්ෂ්මී දේවාලේ ගත්ත වීඩියෝස් ටිකක්. එතන පුදුමාකාර නිදහසක් දැනෙන්නේ. මොකද පරිසරය හරිම කාම්. කුරුල්ලන්ගේ කිචිපිච සද්දෙත් එක්ක අපේ හිත සංසුන් වෙලා ඇස් පිනවනවා. ඉතින් පුදුමාකාර හිතට සැනසීමක් නිදහසක් එතනදී දැනුණා. ඉතින් අපි ඒ නිසාම වැඩි වෙලාවක් එතන ගත කරා. බලන්නකො ඉතින් ඒ වගේ තියෙන ලස්සන. ඉස්සරහටත් ඔයාලට මගේ YouTube channel එකේ මේ වගේ වීඩියෝස් බලන්න ඕනි නම් මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න. බලන්නකො ඉතින් එතන තියෙන ලස්සන වතුර වටන සද්ද, කුරුල්ලෝ කිචිපිචි ගාන සද්ද, හරිත පරිසරයත් එක්ක හිත නිදහස් වෙන්නේ නැතුව තියෙයිද? ඉතින් ඔයාලට බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න.